මේ මාසේ තියෙන්නේ ස්කෝපියෝ එනර්ජි එක. ඔක්තෝබර් 23 ඉඳන් නොවැම්බර් 22 වෙනකම් තියෙන්නේ ස්කෝපියෝ සීසන් එක, ස්කෝපියෝ එනර්ජි එක. මේ සීසන් එක හරිම ශක්තිමත් කාලයක්. ආදරය, soulmate connections, ඒ වගේම එක් සම්බන්ධතා, love healing, ඔයා බලාපොරොත්තු වෙන ඕනෑම දෙයක් manifest කරන්න හරිම ශක්තිමත් කාලයක්. හරියටම කිව්වොත් ඩාර්ක් ෆෙමිනින් එනර්ජි එකක්, සයිලන්ට් එනර්ජි එකක් තියෙන්නේ මේ කාලේ. මේ කාලේ මේ එනර්ජි එක ඔයා හරියට හානස් කරගන්න පුළුවන් වුණොත් ඔයාට ඔයාගේ ජීවිතයට ඕනෑම දෙයක් ආකර්ෂණය කරගන්න පුළුවන්. I literally mean anything. ඕනෑම දෙයක් ඔයාට ආකර්ෂණය කරගන්න පුළුවන්. ඔයා හරියට manifest කරොත් ඔයා manifest කරන දේට ඔයාගේ frequency එක align වෙනවා. අද reading එක බලන ඔයා හරිම විශේෂයි. ඔයා ආදරය බලාපොරොත්තු වෙන විදිහ, ඔයාට ආදරය ලැබෙන්න ඕන විදිහ, ඔයා ආදරය ලැබෙන්න කැමති විදිහ හරිම විශේෂයි. ටැරෝ කාඩ්ස් කියනවා ඔයාට ඕන ස්ථාවර ආදරයක්, හරිම කෙනාව, එකට ඉන්න පුළුවන් කෙනෙක්. හායි, අදත් ආදරෙන් පිළිගන්නා ඔයාලව මගේ රීඩින් එකට. අද බලන්නේ මේ නොවෙම්බර් මාසේ ඔයාගේ ලව් ලයිෆ් එකට කොයි වගේ වෙයිද? ඔයගලගේ එනර්ජීස් මොන වගේද? එයා මොනවාද මේ මාසෙදී ඔයා ගැන හිතන්නේ? ඔය දෙන්නගේ එනර්ජීස්, ඔය දෙන්න අතර වෙන තියෙන විශේෂ සිද්ධීන් මේ ස්කෝපියෝ සීසන් එකේ ඔය දෙන්නගේ එනර්ජීස් තමයි අද රීඩින් එකෙන් බලන්නේ. ඉතින් මේ රීඩින් එක ඔයාව හොයාගෙන ආව නම් ඔයා වෙනුවෙන්මයි මේ රීඩින් එක. ඔයා වැරදීමකින්වත් අහම්බෙන්වත් මේක දකින්නේ නැහැ. ඔයාව හොයාගෙනම ඇවිත් තමයි මේ රීඩින් එක තියෙන්නේ. ඔයාගේ වර්තමාන සම්බන්ධතාවය ලව් සිටුේෂන් එක. මම ටැරෝ කාඩ්ස් වලින් දකින්නේ ඔය දෙන්නගේ එක්කෙනෙක් හරිම අසතුටෙන් කියන්නේ මොනවාද, හිතන්නේ මොනවාද, සතුටෙන් ඉන්නද, දුකෙන් ඉන්නද කියලා හිතද්දී අනිත් කෙනා එයාගේ හැඟීම් හංගන්න, එහෙම නැත්නම් එයාගේ හදවත කියන දේ අහන්න නැතුව මග හරින්න උත්සාහ ගන්නවා. මේ රීඩින් එකට ජොයින් වුණ ඔයාලගෙන් 75%ක්ම අය ඇත්තටම ඔය දෙන්න ඇත්තටම ගැලපෙනවා. හැබැයි ඔය දෙන්නගේ එක්කෙනෙක් අනිත් කෙනාට සම්පූර්ණයෙන්ම අවංකව තමන්ගේ හැඟීම් සිතුවිලි ප්‍රකාශ කරන එක හරිම අඩුයි. ඒ නිසා ඔය දෙන්න අතරේ මේ වෙනකොටත් ව්‍යාකූල බවක්, හරියටම කිව්වොත් අනාගතයක් නෑ වගේ, බලාපොරොත්තුවක් නෑ වගේ. මේ එෆෑ එක ඉස්සරහට තියෙයිද? අන්න එහෙම හිතනවා. එතකොට සමහර පාර්ට්නර්ස්ලා මේ වෙලාවේ third party situations වල ඉන්නවා. ඔයා දන්නේ නැති හුඟක් රහසිගත දේවල් ඔයාගේ පාර්ට්නර්ගේ ජීවිතේ තියෙනවා. සමහර විට ඔයා ඒව අහද්දී එයා ඒ දේවල් ඇත්ත වුණත් නැතත් ඒ දේවල් ඇත්ත. ඔයාට දැනෙන දේවල් මෙයා මට මේ දේ හංගනවා කියලා ඔයාට දැනෙනවා නම් ඔයාට ඒ දැනෙන දේ 100%ක්ම ඇත්ත. හැබැයි ඔයා ඒක අහද්දී එයා ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැනටමත් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේක ජෙනරල් රීඩින් එකක් නිසා මේ දේවල් කියන්නේ හැමෝටම ගැලපෙන්නයි. ඔයාට ගැලපෙන විදිහට රීඩින් එකෙන් ගැලපෙන කොටස් ගන්න. ඔයාට හරියටම දැනගන්න ඕන නම් මගෙන් පර්සනල් රීඩින් එකක් ගන්න පුළුවන්. ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් සෙන්ඩ් කරලා එයා ඔයා ගැන හිතන්නේ මොනවාද, ඔය දෙන්නගේ සිටුේෂන් එක, ඔය දෙන්න ගැලපෙනවද ඇත්තටම, ඔය දෙන්න තුල විවාහයක් සිදු වෙයිද, ඕනම දෙයකට ඔයාගේ ජීවිතයේ තියෙන මීට වඩා වෙනස් විදිහේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඕනෑම ප්‍රශ්නයකට මගෙන් පර්සනල් රීඩින් එකක් ගන්න පුළුවන්. අලුත් ආදරයක් ඔයාගේ ජීවිතයට එනවා. මේක සිංගල් අයට ගොඩක් විශේෂයි. ආදරයක් බලාපොරොත්තුවෙන් හිටියනම් මේ ස්කෝපියෝ සීසන් එකේ ඔයාගේ ඒ ආදර බලාපොරොත්තු ඉෂ්ට වෙනවාමයි. ඔයා මැරි කරලා වුණත්, ඔයා රිලේෂන්ෂිප් එකේ ඉන්නව වුණත් ඔයා එක්ක සම්බන්ධයක් හදාගන්න බලාපොරොත්තුවෙන්, සම්බන්ධයක් හදාගන්න හිතාගෙන, ඇත්තම කිව්වොත් දැනටමත් ඔයාගේ ජීවිතයේ මේ වෙනකොටත් ඔයාගේ ෆ්‍රෙන්ඩ් සෝන් එකේ ඔයා එක රිලේෂන්ෂිප් එකක් හදාගන්න බලාපොරොත්තුවෙන් කෙනෙක් ඉන්නවා. ඔයා ඔයාගේ හයර් සෙල්ෆ් එකට යද්දී ඔයා එක්ක ජීවිතේ බෙදාගන්න සුදුසු පුද්ගලයා ඔයාගේ ජීවිතයට ඉස්සරහා කාලේදී එනවමයි. ඒ කෙනාව ඔයා ආකර්ෂණය කරගන්න
මම දකිනවා ඔයාගේ එනර්ජිස් දැනටමත් ලෑස්ති. එයා ඔයා ගැන මේ වෙලාවේ හිතන්නේ මොනවද කියලා බැලුවොත් එයා හිතනවා ඔය දෙන්නගේ සම්බන්ධය ඉස්සරහට යන්නේ නැහැ. ඔයාගේ මේ කෙනා ඔයාගේ ක්‍රෂ් එක නම් හිතේ ඉන්නේ මේ වෙලාවේ ඔයාගේ ක්‍රෂ් එක නම් එයාට ඔයාගෙන් ආස්ක් අවුට් කරන්න ඕන. ඔයාගෙන් යාළු වෙන්න අහන්න ඕන. එයා ඔයාව මාර විදිහට දුර ඉඳන් ඔයාව අගය කරනවා. ඔය අහසේ දිලිසෙන තරුවක් වගේ එයාට පේන්නේ. හිතේ කැමැත්තක් තිබ්බට ඔයා ගැන එයාට රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න අහන්න බයයි. ඔයාගෙන් මොකද ඔයා අකමැති වෙයි. අනේ ඒ වගේ එයාට feeling of unworthy ඒ වගේ feeling එකක් තියෙනවා. ඔය දෙන්නගේ නැත්තම් යාළුකමට හානි වෙයි. ඔයා යත් එක තරහ වෙයි. ඔයා ගොඩක් යාට විශේෂ කෙනෙක්. ඉතින් මේ කෙනා ඔයාගේ ක්‍රෂ් එක වුණත්, ඔයාගේ පාර්ට්නර් වුණත්, ඔයාගේ කවුරු වුණත්, ඔයාගේ එක්ස් කෙනෙක් වුණත් මෙයාට ඇත්තටම ඔයාව හරිම විශේෂයි. ඔයාව ඇස් දෙක වහගෙන වුණත් එයාට විශ්වාස කරන්න පුළුවන්. එක් සහ no contact situations ගැනයි මම මේ කියන්නේ. එක් සහ no contact ඉන්න කෙනාව හිතේ තියාගෙන නම් ඔයා අද රීඩින් එක බලන්නේ. එයා තාම ඔයාව අමතක කරලා නැහැ. ඔය දෙන්නගේ සම්බන්ධේ කොච්චර කාලයකට කලින් නැවතුණත් එයා තාම ඔයාව අමතක කරලා නැහැ. ඒක ගැන සැකයක් නැහැ. අනිත් දේ තමයි එයා තාමත් ඔයාගේ අප්ඩේට්ස් බලනවා. ඔයාගේ ස්ටෝරීස්, ඔයාගේ රීල්ස්, ඔයාගේ මොන විදිහේ අප්ඩේට්ස් ඔයා සෝෂල් මීඩියා වල දැම්මත් එයා අනිවාර්යයෙන්ම ඔයාගේ අප්ඩේට්ස් බලනවා. අනිත් දේ තමයි එයා ඔය දෙන්න දන්න යාළුවෙක් ගෙනුත් ඔයා ගැන මේ ළඟදි අහලා තියෙනවා. ඉතින් ඔයාට එයාට මොන හරි කියන්න ඕන නම් ඔයා ඔයාගේ සෝෂල් මීඩියාස් අප්ඩේට් කරන්න. මොකද එයා ඒක අනිවාර්යයෙන්ම බලනවා. ගොඩක් අයට එක්ස්ගෙම් මැසේජ් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ මාසේ. ගොඩක් දුරට මේ මාසේ ඉවර වෙන අන්තිම සති දෙකේ 17 නොවැම්බර් 17 ඉඳන් 30 වෙනකන් ඔයාට එක්ස්ගෙම් මැසේජ් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එයාගේ අතේ වැරද්දකින් නම් ඔය දෙන බ්‍රේක් අප් උනේ එයාගේ අතින් උන වැරද්දක් නිසා නම් එයා ඔයාගෙන් සමාව ඉල්ලන්න කතා කරන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට මෙයාගේ තියෙන ආඩම්බරකම නිසා මෙයා ඔයාගෙන් කෙලින් සමාව ඉල්ලන එකක් නැහැ. කෙලින්ම සමාව ඉල්ලන එකක් නැහැ. ඒ වෙනුවට මෙයා ඔයාගේ දුක සපහායි ඔයා හොඳින් ඉන්නවද අපි දෙන යාළුවෙමුද අන්න ඒ වගේ එයා කතා කරන්න ලොකු ඉඩක් තියෙනවා. ස්කෝපියෝ සීසන් එක නිසා එයාට ඔයාව ගොඩක් මතක් වෙනවා. ඒක එයාට හිතේ හංගන් ඉන්න බෑ. එයාට ඔයාව ගොඩක් මතක් වෙන නිසාම තමයි එයා ඔයාට කතා කරන්නේ. ගොඩක් වෙලාවට මං කිව්වා වගේ මේ මාසේ අන්තිම සති දෙකේ නොවැම්බර් 17 ඉඳන් එයා ඔයාට කතා කරන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ නිසා ඔයාලා ඔයගලන්ට ගොඩක් කාට ඉතින් එක්ස් දාලා ගියට එක්ස් ඕනනේ. ඉතින් ඔයගලන්ට එක් සම්බන්ධතා මැනිෆෙස්ට් කරගන්න පුළුවන් ජීවිතේට ආයි මේ කාලෙදී. ඒ වගේම තමයි ඔයාගේ soulmate connections නැත්තම් ඔයා කෙනෙක්ව ආකර්ෂණය කරගන්න බලාපොරොත්තුෙන් ඉන්නව නම් ඔයාගේ crush කෙනෙක් නම් ඒ කෙනාවත් ඔයාට මැනිෆෙස්ට් කරගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයා ආදරේ ඔයාට ගැළපෙන කෙනාව ආකර්ෂණය කරගන්න ඕන. ඔයා ආකර්ෂණය කරගන්න තරම් ඔයා මැග්නටික් පර්සන් කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් එයාගේ පස්සෙන් ගිහලා එයාව චේස් කරලා ආදරේ ලබා ගන්න එක නෙමෙයි අපි මැනිෆෙස්ටේෂන්ස් වලින් කරන්නේ. ඔයයි ඔයා ආදරේ කරන කෙනා අතරයි කලකිරීම ඒ වගේම දුරස්ත බවක් ඇති වෙන්න පුළුවන්. ගොඩක්ම මිස්කමියුනිකේෂන් නිසා. ටැරෝ කාඩ්ස් කියනවා ඔය දෙන්නගේ සෙකන්ඩ් වෙන්න කැමති නැති ගතිගුණය අතහැරියොත් ප්‍රශ්න අඩුවෙන් ඔය දෙන්නට ඇත්තටම එකතු වෙලා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔයාට ඔයා ආදරය කරන කෙනා එක බැඳෙන්න ඕන නම් අවංකකම වගේම shared values ඕන. ඔය දෙන්න අතරේ shared values තියෙන්න ඕන. මොන වගේ ගතිගුණද ඔය දෙන්නම බලාපොරොත්තු වෙන්නේ ඔය දෙන්නම අගය කරන්න එකට ජීවිතයක් හදාගන්න. අන්න ඒ වගේ ඔය දෙන්න අතර shared values තියෙන්න ඕන. මේ වෙලාවේදී affair එකක ඉන්නව නම් නැත්තම් ඔයා මැරි කරලා නම් ඔයාගේ පාර්ට්නර් සතුටෙන් නෙමෙයි ඉන්නේ. මොකක් හරි එයාගේ හිතේ මේ ටිකේ දුවනවා. එයාගේ හිතේ මොන හරි දෙයක් රිවෝල්ව් වෙනවා. ඉතින් එයාගේ ජීවිතේ හැම දෙයක්ම හොඳින් වෙනවා කියලා එයා හැසිරෙනවා විතරයි, එයා රඟපානවා විතරයි.
එයාට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. එයා මෙඩිකේල් සතුටෙන් නෙමෙයි ඉන්නේ, මේ මාසෙදියා සතුටෙන් නෙමෙයි ඉන්නේ. ඉතින් ඒ බව මට හොඳටම පේනවා. අද රීඩින් එක බලුවේ සබස්ක්‍රයිබ් නොකරනම් සබස්ක්‍රයිබ් කරන්න නැත්නම් තෙක් කරන්න එපා. එහෙනම් ඊළඟ දවසෙත් රීඩින් එකක් කරන් එන්න.